කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ගොඩක් දවසකින් තමයි මම ලෝන් වීඩියෝ එකක් ගන්නේ. බලන්නකො ළමයි මගේ කොණ්ඩේ හොඳටම ඩ්‍රයි වෙලා. මං ඉතින් හිතුවා කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට් එක ඔයාලත් එක්කම කරන්න. ඉතින් අපි බලමු කොහොමද මොකද්ද මං අද මගේ කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට් එක කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඒකට අවශ්‍ය වන්නේ අපිට පේරකොළ. මේ වගේ හොඳ පේරකොළ ටිකක් මම කඩා ගන්නවා. මේ පේරකොළ ටික කඩාගෙන අපිට ආය අවශ්‍ය වන්නේ උළුහාල්. උළුහාලුයි මේ දෙක තමයි දැනට ඕනේ. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා මේ කොළ ටික හොඳට සෝදගෙන අපි ලිපේ තියනවා. ගින්දර හොඳටම අඩු කරලා තමයි අපි ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ උළුහාල් ටිකයි මේ ටිකයි හොඳට තැම්බෙන්න අපි තියන්න ඕනේ. මේකෙන් අපේ කොණ්ඩේ ඉස්සොරිය හැමත් හොඳට අයින් වෙනවා. ඒ වගේම මෙහෙම තැම්බුණාට පස්සේ මම ඒකට කෝපි කුඩු ටිකක් එකතු කරනවා. කෝපි කුඩු වලින් අපේ කොණ්ඩේ කළු වෙනවා. මේකේ කොළ ටිකත් හොඳට මේ විදිහට බ්ලෙන්ඩර් කරගත්තා. මේක ඔයාලට ස්ප්‍රේ බොටල් එකකට දාලා හොඳට ගා ගන්න පුළුවන්, ස්ප්‍රේ කරගන්න පුළුවන්. මම මේම ගන්නෙ මම මේක කොළ ටිකත් එක්ක බ්ලෙන්ඩර් කරලා ගඳට ගත්ත නිසා. මේ විදිහට මුළු ඔළුවෙම හොඳට ගන්න ඕනේ. ඔයාලා මේක ගාලා ළමයි වැඩි සෙම තියෙන කෙනෙක් නම් වැඩි වෙලාවක් ඉන්න එපා. මොකද මේ උළුහාල් එහෙම දාන නිසා උළුහාල් සීතලයිනේ. එතකොට මෙහෙම තියන අයට ඒව වැඩි වෙනවා. මාත් වැඩි වෙලාවක් ඉන්නේ මාත් විනාඩි 15කින් වගේ මේක හොදලා ඉවත් කරනවා. මෙහෙම හොදට මුළු ඔළුවටම මේක ඇප්ලයි කරගන්න ඕනේ. ඔයාලා මේක සතියක් වගේ කරනවා නම් හොඳයි. මේක ඔයාලා වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ තියලා බොටල් එක දාලා තියාගන්න පුළුවන්. පාවිච්චි කරන්න කලින් එළියේ තියලා කූල් එක කරනකොට පස්සේ පාවිච්චි කරන්න ගන්නවා. හොඳට ඔළුවෙම ගන්න. මේක ඔයාලා හැමෝම හොඳට try කරලා බලන්න. try කරලා බලලා මට ප්‍රතිඵල කමෙන්ට් එකේ දාන්න. මම තෙත් නොකර අනිවාර්යයෙන්ම මේකෙන් හොඳට ඔයාලා කොණ්ඩේ ෂයින් එකක් එනවා. ඒ වගේම කොණ්ඩේ හොඳට ඇදෙනවා ළමයි. මම මේක මීට කලිනුත් කරලා තියෙනවා. මම මේක කරලා තමයි ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ. මොකද මම දැක්කා ගොඩක් මේක කට්ටිය කරනවා. ඒක නිසා මම try කරලා බැලුවා. මේක ප්‍රතිඵල හොඳට තියෙනවා. ඒක නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක මේ විදියට අරගෙන ආවේ. ඉතින් ඔයාලා හොන් මේක apply කරලා බලලා මට ප්‍රතිඵල කියන්න. අමතක නොකර ප්‍රතිඵල කියන්න ළමයි. මේ මම වොෂ් කරාට පස්සේ කොණ්ඩේ බලන්න මේ ෂයින් වෙලා තියෙනවා. තිබ්බට වඩා මගේ කොණ්ඩේ ඩ්‍රයි ගතිය තිබ්බේ. දැන් බලන්න මගේ කොණ්ඩේ අමුතු ෂයින් එකක් තියෙනවා ළමයි. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳයි. මම මීට කලින් කිව්වතාම try කරලා බලලා ප්‍රතිඵල හොඳ නිසා තමයි ඔයාලට මම වීඩියෝ එකක් මේ විදිහට කරන්න හිතුවේ. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා මට කමෙන්ට් එකකින් කියන්න.
මේ බලන්න මම කොණ්ඩේ ඒ කියන්නේ මම කොණ්ඩේ ගොඩක් මේ සාමාන්‍යයෙන් මම කොණ්ඩේ කපුවට පස්සේ මම කොණ්ඩේ අදින් නැතුව තිබ්බා. ඒක නිසා මම මේක try කරලා බැලුවේ. ඇත්තටම මට ලොකු වෙනසක් මේකෙන් හම්බුණා. ඒක නිසා බලන්න මම කොණ්ඩේ දැන් ඇත්තටම මේ ගොඩක් ඇදලා තියෙන ළමයි. ඔයාලත් මේක try කරලා බලලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක නොකර. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට මම ගිහින් එන්නම්. bye.